ඉන්නේ මොනවා කියන්නේ මම ලස්සට ඉඳන් කියලා බලන්න ඕනේ. ආදරය කරන මගේ ෆෑන්ස්ලට ස්පෙෂලි මගේ අම්මත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. ස්කින් පුපුරලා මූණවල් දෙක වෙලා ඒවකේ කම්ප්ලීට්ස් මට ඇවිල්ලා නැහැ කවදාකවත්. අවුරුදු 4ක් මේ බිස්නස් එක කරගෙන යන්න බෑලාමයි. කොටුවේ ක්‍රීම්ස් කරනලා දීලත් නැහැ දෙන්නෙත් නැහැ. ඉතල දාගෙන මට ගහනවා. මම නම් කොහේ රටේ ඉඳන් මට මඩ ගන්නට මස්සාව පිල්ලනවා. මේ කියනුන්ගේ කටවල් වලටත් මම නම් කියන්නේ අනිත් දෙයනේ එනම ගහපන්. සයිට් කියන නමින් තමයි එන්නේ. ඒකේ බොඩි ක්‍රීම් එක. හායි මම ඉන්නේ ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ඉතින් මම ලංකාවේ වෙන දේවල් සෝෂල් මීඩියා යනවා හැමදේම දකිනවා. ඉතින් මම දැක්ක පහුගිය ටිකේ ඊයේ පෙරේදා මේ ටිකේම යනවා. විවිධ තැන් වලින් ක්‍රීම්ස් ඕඩර් කරගෙන උන්න කොටුවේ ක්‍රීම්ස් අර මේවා කියලා. ඉතින් අත වශයෙන්ම මට කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මගේ කිසිම ප්‍රොඩක්ට් එක නෑ. මොකද ඔයාලා හොඳටම දන්නවා මගේ මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ කවුද? මගේ අම්මත් පාවිච්චි කරා. එතකොට මේ ස්කින් එකට හරි නැති ස්කින් පුපුරන විදිහේ ඇඟ පුපුරන විදිහේ දේවල් මම මගේ අම්මට කිසිසේත්ම දෙන්නේ නැහැ. සහ මම මගේ ස්කින් එකට මාර ගොඩක් ආදරෙයි. ඉතින් මම මගේ ස්කින් එකට මම ස්කින් එකට හොඳම දේ තමයි thank you so much. හොඳම දේ තමයි පාවිච්චි කරන්නේ. ඉතින් චොල්ල දාගෙන මට ගහනවා. මේ කොටුවේ ක්‍රීම්ස් ගෙනලා 2000ට ගෙනල්ලා 35000ට දුන්නලු. මේ කියනුන්ගේ කටවල් වලටත් මම නම් කියන්නේ අනිත් දෙයනේ එනම ගහපන්. එන ගහනවා මේ කියන කටවල් වලට. මම කවදාකවත් මාව විශ්වාස කරන ප්‍රොඩක්ට් එකක් ගන්න අයට මම ජීවිතේ කවදාකවත් කොටුවේ ක්‍රීම්ස් කරන දීලත් නැහැ දෙන්නෙත් නැහැ. මම කියන්නේ ඕපන් චැලෙන්ජ් එකක් කරනවා. මම කොටුවේ ක්‍රීම්ස් අරගෙන තියෙනවා මගේ බිස්නස් පාර්ට්නර්ස් දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් කන්ෆියුස් මේ ලංකාවේ මිනිස්සු කියන දේවල් මේ පේජ් වලින් අරගෙන මගේ බිස්නස් එක වටන්න හදන්නේ. මට ඉතින් කියන්න තියෙන්නේ කොටුවේ ක්‍රීම්ස් මට ආදරය කරන මගේ ෆෑන්ස් වල මම දීලත් නැහැ. මම මේ ක්‍රීම්ස් පාවිච්චි කරලත් නැහැ. කොටුවේ ක්‍රීම්ස් ගන්න අය හොඳටම දන්නවා කොටුවේ ක්‍රීම්ස් කොහොමද පියුමි හංසමාලිගේ ක්‍රීම් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොහොමද කියලා. ඉතින් ස්පෙෂලි මම කියන්නේ මම මගේ අම්මත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. කොටුවේ ක්‍රීම්ස් නම් මගේ අප්පට දැන් අවුරුදු 60ක්. ඒ ක්‍රීම් දෙන්නේ සහ මම මගේ ස්කින් එකට මාර ආදරේ. මම මගේ ස්කින් එකටත් කාටවත් ඒවා දෙන්නේ නැහැ. ඇත්තටම අනේ මම දන්නේ නැහැ ඇයි මේ මෙච්චර අල්ලගෙන පියුමි හංසමාලි මේ ලංකාවේ තව ක්‍රීම් ප්‍රොඩක්ට්ස් කරන ඕන තරම් අය ඉන්නවා. තව කම්පැනිස් තියෙනවා, තව ෆැක්ටරිස් තියෙනවා. ඒ අයගෙන් මේගොල්ලෝ ගිහිල්ලා අහනවාද ඔයගොල්ලෝ කොහෙන්ද මේ අඩුවටද ක්‍රීම් ගන්නෙ? දැන් කියනවා ෆුල් සෙට් එකක් වෙනවලු රුපියල් 2000. අනේ ප්‍රොමිස් මගේ ක්‍රීම් සෙට් එකක් මට හම්බුනේ 2000කටවත්. නමුත් අපි මේවට හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනලා දානවා. ෂෙයා බටර්, විටමින් C ඒ වගේ ගණන් වැඩි අධික ස්කින් පුපුරන්නේ නැති විදිහේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනලා අපි මේකට ඇඩ් කරනවා. ඉන්ග්‍රීඩියන්ට් එකක් මොකක්ද කියන්න බෑ. ඒක මගේ සීක්‍රට් එකක්. ඉතින් මට කියන්න තියෙන බොරු මඩ ගාලා මාව වටන්න එපා. මොකද මම වැටිලා නැගිටපු ගෑණියෙක්. ඉතින් මාව ටිකක් වටන්න අමාරුයි. මට කියන්න තියෙන්නේ පහුගිය ටිකේ කිව්වා බ්ලැක් මනි කිව්වා කුඩු සල්ලි කිව්වා එක සල්ලි කිව්වා. ඉතින් දැන් මම ඔප්පු කරලා තියෙනවා මම මගේ බිස්නස් එකෙන් හම්බ කරලා තියෙන කියලා. ඉතින් එහෙම ඔප්පු කරලා තියෙනකොට දෙයක් යනවා අර 2000ට අර 35000ට දුන්නලු. මට තේරෙන්නේ නැහැ මේ ලංකාවේ මිනිස්සු ඇත්තටම මාර කුහක් මිනිස්සු ලස්සනට මගේ මොකට ලස්සනට දුන්නේ බලවලටම බලට වීඩියෝ එකක්. ඉතින් මට කියන්න තියෙන්නේ මාව විශ්වාස කරලා ප්‍රොඩක්ට්ස් ගත්ත මගේ ආදරණීය පාරිභෝගිකයන් තමයි මට මේ ටික කියන්න අවශ්‍ය උනේ. ඔයාලට බය නැතුව මගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඕන කෙනෙකුට පේනවා මගේ ස්කින් එක මම ස්පෙෂලි මගේ ස්කින් එකට මම මාර ආදරේ. මම ඊට වැඩිය ඇත්තටම මම අපේ අම්මට හරි ආදරේ. මගේ අම්මා පාවිච්චි කරන්නේ මගේ ප්‍රොඩක්ට්ස්. දැන් මගේ අම්මට අවුරුදු 60ක් වෙනවා. නමුත් මගේ අම්මගේ ස්කින් එක ඇත්තටම හොඳටම තියෙනවා. ලස්සනට තියෙනවා. සහ ඔයාලා මෙච්චර කාලයකට අහලා තියෙනවද කොටුවේ ක්‍රීම්ස් අරගෙන ස්කින් පුපුරපු අයයි පියුමි හංසමාලිගේ ප්‍රොඩක්ට්ස් අරගෙන ස්කින් කාගේ හරි පුපුරලා තියෙනවද? කිසිම කෙනෙක්ගේ පුපුරලා නැහැ. පිග්මන්ටේෂන්ස් ඇවිල්ලා එහෙම වෙනවා නම් ඔය ජරා ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඒ හින්දා මම කියන්නේ ඉතින් කරුණා කරලා මේ මට මඩ ගහන වෙලේ උඹලගේ වැඩක් බලාගත්තා නම් මම හිතන්නේ ඒක ඇඟට ගුණයි. මම නම් කොහේ රටේ ඉඳන් මට මඩ ගන්න සමස්තාව පිල්ලනවා. මගේ ප්‍රොඩක්ට් ලාභ කෙමිකල්ස් එක විවිධාකාර අඩුවට තියෙන තැන් වලින් ජීවිතේ කවදාකවත් ගෙනල්ලත් නැහැ. ඒ වගේ දේවල් ගෙනල්ලා සේල් කරන්නෙත් නැහැ. මොකද ඒ වගේ දේවල් කරලා ගෙනල්ලා සේල් කරා නම් එහෙම මෙච්චර දවසකට මේ ප්‍රොඩක්ට් එක අපිට සේල් කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ වෙනකොටත් ඕඩර්ස් 35000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ පාරිභෝගිකයන් වගේ ප්‍රොඩක්ට් එක අරගෙන තියෙනවා. ඒවල් වල ඉන්න අයත් ගොඩක් මේක පාවිච්චි කරලා තියෙනවා. මම හිතන්නේ ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒක ඔප්පු වෙලා තියෙනවා. පාරිභෝගිකයන් මෙච්චර ප්‍රමාණයක් මගේ ක්‍රීම්ස් අරන් තියෙනවා. ඒකෙන් තමයි මට මේ සල්ලි ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් ඒ ඔප්පු වෙලා තියෙද්දිත් මම දන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මේ තනි ගෑණියෙකුට බොරු දේවල් දාගෙන සෑහෙන මඩ ගන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ මම සැලෙන්නේ නැහැ. වෙන තියෙන ප්‍රශ්න
අමතක කරගන්න මාව ඉස්සරහට දාන්න කියලා මම හිතන්නේ ඒක මගේ බිස්නස් එකට හොඳ මාකටිං එකක්. එතකොට ඉතින් මගේ ස්ටෝරීස් දැන් සාමාන්‍ය වෙන්දර බලන ප්‍රමාණයට වැඩිය මගේ මොන හරි ගොසිප් යනකොට ඒ මගේ ස්ටෝරීස් බලන ප්‍රමාණය ඇත්තටම වැඩි. ඉතින් මම හිතන්නේ මගේ අලුත් මේ ප්‍රොඩක්ට් එක මට ලොන්ච් කරගන්නත් මිල්කි වයිට් එක ලොන්ච් කරගන්නත් හොඳම වෙලාව මේ කියන්න තියෙන්නේ. මට ඔයාලා දිගට මඩ ගන්න. සෝරි ගල් ගහනකොට මම මේ ගල් වලින් තමයි මේ මාලිගාව හදන්නේ මට. කළු සල්ලි කිව්වා. එතකොට ඩ්‍රග් සල්ලි කිව්වා. මොනවද මේ කිසිම දෙයක් මම කරපු දේවල් නෙමෙයි මේ මගේ ළඟ ඒම් කෑෂ් නැහැ. මගේ තනිකර මේ සල්ලි අනේ දෙයියනේ මේ සල්ලි මගේ මේ බිස්නස් එකෙන් මගේ මේ ප්‍රොඩක්ට්ස් වලින් හම්බ කරපු සල්ලි ඒක මම ඔප්පු කරන්න ඕන අදාළ තැන් සියලුම තැන් වලට ඔප්පු කරලා තියෙනවා. ඉතින් එයාලට ඒක දැන් පැහැදිලි හොඳටම පැහැදිලිව තියෙනවා. සහ අර මම වාහනේ විකුණපු එක ගැන දානවා. ඉතින් මම මගේ වාහනේ විකුණලා ඉවරයි. ඒ වාහනේට මට යාලා 50 ලක්ෂ 50 දෙපාරකට දීලා තියෙනවා. මේක දැන් කියන්න අවශ්‍ය දෙයක් නෑ. නමුත් මේක ඇදලා යන්නේ හින්දා මම මේ කියන්නේ දීලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට මම හිතන්නේ ඔහු මගේ යාළුවාගේ සැමියා සිරගත වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ සල්ලි තමයි මේගොල්ලෝ මේ කියන්නේ වාහනේ මට දුන්නු සල්ලි තමයි මේ ගනුදෙනුව ගැන කියන්නේ. ඉතින් වාහනේ දුන්නේ නිකන් නෙමෙයිනේ. ඉතින් මගේ පාරිභෝගිකයන්ට මට කියන්න තියෙන්නේ එක දෙයයි. කිසි දෙයකට බය වෙන්නේ නැතුව මගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. කියන තැන් වලින් ප්‍රොඩක්ට්ස් ගෙනල්ලා වලට සේල් කරලා නැහැ. හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් ඉම්පෝට් කරලා තමයි මගේ බිස්නස් පාර්ට්නර් මේ ක්‍රීම් එක මට දෙන්න පුළුවන්. අම්මත් පාවිච්චි කරන ටික මොලේ තියන අයට මොලෙන් කල්පනා කරලා බලන්න පුළුවන්. අනේ ඕ මේ මිනිස්සු මේ ගෑනියෝ වටන්න තමයි මේ දේවල් කරන්න කියන්නේ. ඉතින් මට කියන්න තියෙන කිසිම දෙයකට බය වෙන්න නැතුව මගේ ප්‍රොඩක්ට් පාවිච්චි කරන්න. thank you මාව විශ්වාස කරලා මගේ ප්‍රොඩක්ට්ස් ලබා ගන්න ඔයාලට.